ලග්න 12 පළවෙනි ලග්නය මේෂ ලග්න ඔබ ගැන මේ සඳහන් කරන්නේ. මේෂ ලග්න ඔබ ගැන සඳහන් කරනකොට වසර ආරම්භ වෙනකොට ආරම්භයත් එක්ක භාග්‍යස්ථානගතව හෙවත් 9 වෙනි භාවයේ රවි කුජ බුධ සිකුරු ගමන් කරන තිබෙනවා. චන්ද්‍රයා දෙවැන්නේ රාහු 11 වෙන්නෙත් වසර ආරම්භය වෙනකොට ඊටමත් යහපත් ග්‍රහ තත්ත්වයක් තමයි මේෂ ලග්න ඔබට මේ වසර තියෙන්නේ. වීරිය ඇති වෙන වසරක්. ඒ වගේම කාර්යශූරත්වයේ ඇති වෙන වසරක්. ඒ වගේම හදිසි ධන වාසනා ඇති වෙන වසරක්. විදේශ ගමන් වලට භාග්‍ය විදේශගත වීමට වාසනාව පෙරදරි වෙන වසරක් තමයි මේෂ ලග්න ඔබ මේ වසර. ධනස්ථානගතව ඉන්නවා මේෂ ලග්න ඔබගේ චන්ද්‍රයා බලවත් වෙලා ඉතාමත් හොඳ පිහිටීමක්. ඒක ධන යෝග ඇති වෙන පිහිටීමක්. ඒ වගේම මේෂ ලග්න අධ්‍යාපනයේදී යෙදෙන දරුවෙක් නම් මේ ගත කරන කාල සීමාව තුළ උනන්දුව උත්සාහය කැපවීම ඇති වෙන්න පුළුවන් වසරක් තමයි මේ මේෂ ලග්න ඔබ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම්. ඊට අමතරව මේෂ ලග්න ඔබ මේ කේන්ද්‍රය තුළ අපි නිරන්තරයෙන්ම අප මේ සිකුරු මණ්ඩල YouTube නාලිකාව ආරම්භ නිරන්තරයෙන් කියන දෙයක් තමයි මේෂ ලග්න ඔබ මේ මොහොත තුළ සෙනසුරුගේ ලග්නේ රාෂ්ටක තත්වයක් ලබලා තිබෙනවා. 2027 ජුනි මාසයේ 4 වෙනිදා දක්වා පවතින හේයින් මේ ලග්නේ රාෂ්ටකය ඔබට යම් ආකාරයෙන් යම් මානසික පීඩා කලකිරීම එපා වීම වගේ ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ පවතින අපල රටාවලින් මිදීමට ඔබට ඔබගේ ආගම අනුකූලව දිවි පෙවෙතක් ගත කරනවා නම් මේ අපල රටාවලින් මිදීමට ඔබට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් බෝධි පූජා, බෝධි මංජන, ගිලානෝපස්ථාන, දුගී මගී අසරණයට පිහිටවීම මේ ගත කරන කාල සීමාව තුළදී ඉතාමත් වැදගත්. ඒ වගේම සෙත් කවියක් කරන්න ගායනා කරන්න පුළුවන් නම් මේෂ ලග්න ඔබට පවතින අපල රටාවලින් මිදීමේ හැකියාවක් තිබෙනවා. මොකද මේ සෙනසුරුගේ ලග්නේ රාෂ්ටක තත්ත්වයක් ඔබට තිබෙන නිසා. ඊට අමතරව ඔබ විදේශගතව සිටින අයෙක් නම් විදේශගතව රැකියාවක් කරන මේෂ ලග්න හිමියෙක් නම් ඔබ හැකියාවක් පවතිනවා නම් කරණීය සූත්‍රය, දස දිසා පිරිත, ඒ වගේම ජින පංචරය වැනි සූත්‍රය දවසට එක්වරක් හෝ ශ්‍රවණය කිරීමට ඒ වගේම සජ්ජායනා කිරීමට හැකියාවක් පවතිනවා නම් ඉතාමත්ම යහපත්. ඒ වගේම මේ ඒ රාෂ්ටක කාලය තුලදී ඔබට හැකියාවක් පවතිනවා නම් ඇවිදීමට නොහැකි කෙනෙකුට යම් උපකාරයක් කිරීමට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් තමයි මේ වසරක කාලයේ මේ කාලය ඉතාමත් යහපත් ඔබට මේ කරන කියන කටයුතු වලදී මේ මා කියු පිළිවෙත් වලින් ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා.